සියලුම දෙනාට ආයුබෝවන් සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න ගොඩ කාලයකට පස්සේ මම ඇවිල්ලා ඉන්න ඔයගොල්ලන්ව හම්බ වෙන්න. මගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් ටික කාලයක් මට ඔයාලගෙන් සමු අරගෙන ඉන්න සිද්ධ වුණා. පන්ති ටිකක් නතර කරන්න වුණා. ඉතින් මේ නතර කරපු කාලයේ ඔයාලා මගෙන් අහුව ප්‍රශ්නයක් තමයි ආයෙ පන්ති කරන්නේ නැද්ද? ආයෙ පන්ති කරන්නේ කවදද කියන ප්‍රශ්නේ. ඉතින් ඔන්න ඔය ප්‍රශ්නෙට උත්තරයක් විදිහට මම අද ඇවිල්ලා ඉන්න ඕගොල්ලන්ට ඒ ප්‍රශ්න ටිකට උත්තර ටික සපයන්න. හරි. එහෙනම් අපි මෙහෙම කතා කරමුකෝ. පුතා ඔයාලට මගේ YouTube channel එක හරහා සම්පූර්ණ පාඩම් මාලා නොමිලේ බලන්න පුළුවන්. ඒතකොට මගේ YouTube channel එක හැමෝම දන්නවා මැහුම් with මේනු. ඉතින් මගේ මේ YouTube channel එක හරහා පුතා කරන්නේ පන්ති වලට සහභාගී වෙන්න බැරි දරුවන් සඳහා ආර්ථික අපහසුකම් තියෙන දරුවන් සඳහා සම්පූර්ණ අපේ නොමිලේ වීඩියෝ පාඩම් මාලා යනවා. ඉතින් ඒ ඔක්කොම ඔයාලට නරඹන්න පුළුවන්. ඒකෙන් ඔයාලට අවශ්‍ය දැනුම අරගෙන ඔයාලගේ එදිනෙදා හැඳුම් ටික ඔයගොල්ලන්ට මහගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට ව්‍යාපාරික මට්ටමට යන්න පුළුවන්. කුලී ඇඳුම් මහන අයට කුලී ඇඳුම් මහන්න පුළුවන්. ඒ දැනුම සම්පූර්ණ තියෙනවා. ඒ අතරතුරේ ඒ අපි කරන්නේ පන්තියට සහභාගී වෙන්න බැරි පන්ති ගාස්තු ගෙවලා එන්න බැරි දරුවන් සඳහා තමයි අපි YouTube channel එක හරහා නොමිලේ පාඩම් මාලා ඉදිරිපත් කරන්නේ. නමුත් පුතා තව පිරිසක් ඉන්නවා පාඩම් මාලා ටික ඉගෙනගෙන සහතිකයක් දක්වා යන්න ඕනේ අය. ඩිප්ලෝමා සහතිකයක් දක්වා ඉදිරියට යන්න ඕනේ අය ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට මේ YouTube එක හරහා ඉගෙන ගන්න ටික මදි. ගුරුවරයෙක් යටතේ ගුරුවරයෙක්ගේ අධීක්ෂණය යටතේ තමයි සහතිකපත සඳහා යන්නේ. ඉතින් අන්න ඒ දරුවෝ පිරිසක් වෙනම ඉන්නවා. ඉතින් ඒ දරුවන්ට අපි වෙනම පන්ති පවත්වන්න ඕනේ. ඉතින් ඒ පන්ති ටික තමයි අපි මගදී චුට්ටක් අපිට නතර කරන්න සිද්ධ වුණේ අසනීප තත්ත්ව හේතුවෙන්. ඒ වගේම තමයි පුතා මගේ 2024 25 26 කියන අවුරුදු තුනේම දරුවෝ සඳහා ඩිප්ලෝමා සහතිකපත් ප්‍රදානෝත්සවයේ 2027 ජනවාරි මාසයේ මම පවත්වනවා. එතකොට මේ අවුරුදු තුනේම ඩිප්ලෝමා කරලා සහතිකය ගන්න බැරි වුණ දරුවෝ ඉන්නවා නම් මට මෙසේජ් එකක් දාන්න. අපි පාඩම් මාලාව කරා. එහෙම නැත්නම් පාඨමාලාව හැදෑරුවා. සහතිකපත ගන්න බැරි වුණා. අපිට සහතිකපත ගන්න ඕනේ කියලා. එතකොට මම එයාලට අවශ්‍ය විස්තර ලබා දෙන්න. ඒ වගේම මම තව chance එකක් දෙනවා. අපේ මේ වෙනකන් ඒ කියන්නේ මගේ ගුරු ජීවිතයේ අවුරුදු දැන් 14ක් වෙනවා. මේ ගුරු ජීවිතයේ තුලම මගෙන් ඉගෙනගත්ත දරුවෝ ඉන්නවා. හැබැයි ඩිප්ලෝමා සහතිකයක් ගන්න බැරි වුණ අය. විවිධ හේතුන් මත. සමහර විට ඒගොල්ලන්ට කසාද බැඳලා බබාලා හම්බ වෙලා ඒ ප්‍රශ්න නිසා බැරි වෙනවා. සමහරට ආර්ථික ප්‍රශ්න නිසා බැරුව යනවා. සමහර මොනවා හරි තමන්ගේ පෞද්ගලික හේතුවක් නිසා ඩිප්ලෝමා සහතිකය ගන්න බැරි වුණ දරුවෝ ඉන්නවා. ඉතින් ඒ දරුවන්ටත් ඔන්න මම අවස්ථාවක් දෙනවා මගෙන් ඉගෙනගෙන තියෙනවා නම් මගෙන් ඩිප්ලෝමා පාඨමාලාව හදාරලා තියෙනවා නම් ඒ සියලුම සිසුන් සඳහා 2027 ඩිප්ලෝමා සහතික ප්‍රදානෝත්සවයේදී ඔයාලගේ ඩිප්ලෝමා සහතිකය ගන්න පුළුවන්. ඒ ගන්න කලින් මාව දැනුවත් කරලා ඒ විස්තර ලබාගෙන ටික කරන්න මට WhatsApp message එකක් දාන්න ඒ දරුවෝ 0711955 මගේ සුපුරුදු දුරකථන අංකයට WhatsApp message එකක් දාන්න. මම පුළුවන් හැම වෙලාවෙම පිළිතුරු සපයන්න. එතකොට පුතා ඔන්න එක කාරණාවක් සහතිකපත් ප්‍රදානෝත්සවයේ සම්බන්ධයෙන් ඔන්න පණිවිඩය දුන්නා. ඊළඟ පණිවිඩය තමයි පන්ති සම්බන්ධයෙන්. එතකොට මේ වෙනකන් පන්ති වලට ඇවිල්ලා මම අර අසනීප තත්ත්ව කාලය තුලදී පන්තිය මගහැරුණු දරුවෝ ඉන්නවා. ඒ දරුවන්ට මම වෙනම ඒගොල්ලන්ගේ ගෲප් වලට මැසේජ් දාලා තියෙනවා මේ කරන්න ඕනේ දේවල් ටික. එතකොට ඒගොල්ලන්ටත් මම මේ පාඨමාලාව ඉදිරියට සම්පූර්ණ නොමිලේ ඒගොල්ලන්ට කරගෙන යනවා. හරි? ඒ වගේම තමයි අලුතින් අපිත් එක්ක එකතු වෙන්න ඉන්න දරුවෝ ඉන්නවා. අලුතින් පාඨමාලා හදාරන්න කැමති දරුවෝ ඉන්නවා. ඒ දරුවෝ සඳහා අපේ අලුත් පන්තිය ආරම්භ කරනවා. එතකොට මේ 2026 7 වෙනි මාසයේ ඉතින් අපි මේක ආරම්භ කරන්නේ අලුත් පන්ති ටික 2026 8 වෙනි මාසයේ. කියන්නේ අගෝස්තු මාසයේ මුල් සතියේ ඉඳලා සම්පූර්ණ අපේ පන්ති ආරම්භ කරනවා.
ඒ පන්ති විස්තර දැනගන්න ඕනේ අයත් මට මෙසේජ් එකක් දාන්න 071 11955 312 මගේ නම්බර් එකට. එතකොට අපේ පාඨමාලා මොනවාද කියලා දැනගන්නත් කැමති අය ඇති අලුත් අය අපේ සම්පූර්ණ පාඨමාලා තියෙනවා සම්පූර්ණ ඩිප්ලෝමා පාඨමාලාව අපි කරනවා. ඒ වගේම තමයි සාරිහැට්ට පාඨමාලාව කරනවා. මනමාලියන්ගේ ගවුම් මොස්තර පාඨමාලාව කරනවා. යට ඇඳුම් පාඨමාලාව කරනවා. තිරරෙදි පාඨමාලාව කරනවා. බෑග් පාඨමාලාව කරනවා. ඒ වගේම අපි පතුරන් කලාව, ටේලරින් කලාව කියන මේ කලාවල් දෙකටම පන්ති කරනවා. ඒ කියන්නේ පතුරන් කලාවට කැමති කට්ටියට පතුරන් කලාවට කරන්න පුළුවන්. ටේලරින් කලාවට කැමති කට්ටියට ටේලරින් කලාව කරන්න පුළුවන්. ඒ වගේ අපේ මහුන් ශාස්ත්‍රයේ තියෙන සියලුම පාඩම් අපි කරනවා. ඒ වගේම තමයි ඊට අමතරව සමහර අය කැමති පුංචි ලදරු ඇඳුම් සඳහා. සමහර කට්ටිය කැමති ලදරු අයගේ ගැහැණු දරුවන් සඳහා, පිරිමි දරුවන් සඳහා. එහෙම නැත්නම් කාන්තාවන්ගේ වෙනම බ්ලවුස් මෝස්තර සඳහා, ගවුම් මෝස්තර සඳහා, සාය මෝස්තර සඳහා. ඒ විදිහට විවිධ දේවල් තියෙනවා. ඉතින් ඒ සියලුම දේවල් අපි කරනවා. සමහර අය කැමති කාන්තාවන්ගේ කලිසම් මෝස්තර සඳහා ඔෆිස් කලිසම් මෝස්තර ටික විතරක් ඉගෙන ගන්න. ඔෆිස් බ්ලවුස් මෝස්තර විතරක් ඉගෙන ගන්න. ඒ විදිහේ විවිධ අදහස් තියෙන අය ඉන්නවා. ඒ හැමෝටම ගැලවෙන විදිහට අපේ පාඩම් මාලාවල් තියෙනවා. ඉතින් ඔයාලට තියෙන්නේ මගේ ෆෝන් නම්බර් එකට WhatsApp message එකක් දාන්න 07111955312 මගේ නම්බර් එකට message එකක් දාන්න. ඔයාලට ඕනේ පාඨමාලාව මොකද්ද කියලා සටහන් කරන්න. එතකොට මම මේ පාඨමාලාවට අදාළ විස්තර ටික ඔයාලට ලබලා දෙනවා. දිනය, වේලාව ඒ ටිකත් ලබලා දෙනවා. ඉතින් එහෙනම් ඔන්න 2026 අගෝස්තු මාසයේ ඉඳලා අපිත් එක්ක එකතු වෙන්න කැමති අලුත් දරුවන්ට එකතු වෙන්න පුළුවන්. පරණ දරුවන්ට අවශ්‍ය පණිවිඩ ටික මම ඒ ගෲප් හරහා දාලා තියෙනවා. නැවතත් මොනවා හරි පණිවිඩයක් දැනගන්න ඕන නම් මට මැසේජ් එකක් දාන්න මම ඒකට උත්තර දෙන්නම්. ඔය ටික තමයි මට ඔයාලට අලුතින් කියන්න තියෙන්නේ. ඒ වගේම තමයි පුතා අපි YouTube channel එක හරහා වෙනම පාඩම් මාලාවක් කරගෙන යනවා. ඒක ඔයගොල්ලෝ දන්නවා. ඉතින් මම ආසයි ඔයාලා මැසේජ් එකක් දාගෙන යනවා නම් ඔයාලට මොනවද ඉස්සරහට ඕනේ පාඩම. එතකොට මට බලන්න පුළුවන් වැඩි දෙනාගේ ඉල්ලීම මොකද්ද? වැඩි දෙනාගේ ඉල්ලීම අනුව ඒ පාඩම මට ඉදිරිපත් කරන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය ඕනෙම පාඩමක් දාන්න. ඔයාලට අවශ්‍ය ඕනේ මෝස්තරයක් දාන්න. මෝස්තර වගේ දානවා නම් මට වෙනම මගේ දුරකථන අංකයට WhatsApp ඔස්සේ දාන්න. මොකද YouTube හරහා ෆොටෝස් දාන්න බෑ. ඒ හින්දා පණිවිඩේ යොමු කරලා මට මැසේජ් එක දාලා ඊට පස්සේ ඔන්න ඔයාලට පුළුවන් අවශ්‍ය පින්තූරය මට එවන්න. එහෙම නැත්නම් ඔයාලා නම් වලින් දන්නවනේ. ඒ නම දාන්න. මං ආසයි බ්ලවුස් මෝස්තර සඳහා. මං ආසයි සාය මෝස්තර සඳහා. අපි ඊළඟ සාය මෝස්තරයක් කරමු. අපි මෙන්න මේ සාය මෝස්තරය කරමු. ඒ වගේ ඔයාලට කැමති අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් ඔන්න අපේ YouTube channel එක හරහා ඉස්සරහට ඔයගලන්ට පාඩම් මාලාව වෙනම නරඹන්න පුළුවන්. සහතිකපත් ප්‍රදානෝත්සවය සඳහා වෙනම සූදානම් වෙන්න පුළුවන් ඔයගලන්ට. පන්ති සඳහා අගෝස්තු මාසයේ ඉඳලා වෙනම සූදානම් වෙන්න පුළුවන්. හරි. එහෙනම් ඔන්න පුතේ ඔය පණිවිඩ ටික දෙන්න තමයි මම ඔයගලත් එක්ක එකතු වුණේ. ඔයාලට එහෙනම් සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයිබෝවන්.